සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නිදාන කතාව. එම අවස්ථාවේදී මංජුශ්‍රී බෝධිසත්ව මහා සත්වයෝ මෛත්‍රිය බෝධිසත්ව මහා සත්වයන්ට සහ අනෙකුත් සුළු බෝධිසත්වවරුන්ට මෙසේ පැවසූහ. කුල පුත්‍රයෙනි, මං අනුමාන කරන්නේ ලෝක පූජිත වූ භාග්‍යවතුන් වහන්සේ මේ අවස්ථාවේදී මහා ධර්මය දේශනා කිරීමට මහා ධර්ම වර්ෂාව ඇදහිලීමට මහා ධර්ම ශංකය වාදනය කිරීමට මහා ධර්ම බේරිය වාදනය කිරීමට මහා ධර්ම ඉගැන්වීම ඉදිරිපත් කිරීමට සූදානම් වන බවය. කුල පුත්‍රයෙනි, මීට පෙර අවස්ථාවකදී අතීත බුදුවරයන් ඉදිරියේදී බුදුන් වහන්සේලා මෙම රශ්මි ධාරාව විහිදුවන විට ඒ සැනකින්ම උන්වහන්සේලා මහා ධර්මය දේශනා කළහ. එම නිසා තේරුම් ගත යුතු දෙයක් නම් වර්තමාන බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ මෙම ආලෝක ප්‍රදර්ශනයද එබන්දක් වන බවය. සියලුම ලෝකයන්ට අවබෝධ කර ගැනීමට දුෂ්කර වූ ධර්මය සියලු ජීවී සත්වයන් විසින් අසනු ලැබේවා, අවබෝධය කරනු ලැබේවායි යන උන්වහන්සේගේ අභිප්‍රාය නිසා මෙම නිමිති ප්‍රදර්ශනය කරනසේක. කුල පුත්‍රයෙනි, එය අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවකට පෙර තිබුණු ආකාරයෙන්ම අප්‍රමේය, අචින්ත්‍යය, අපරිමිතය, එකල චන්ද්‍ර සූර්ය ප්‍රදීප නම් වූ පූජාර්භ වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරථි වූ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වූ සම්බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ කෙනෙකු ලොව පහළ වී ආරම්භයේදී කල්යාණ වූ, මධ්‍යයේදී කල්යාණ වූ, අවසානයේදී කල්යාණ වූ, අර්ථයෙන් ගාම්භීර වූ, දුෂ්කර වූ, සුව්‍යංජන වූ, කේවල වූ, පරිශුද්ධ වූ, හාත්පසින්ම සුවිසිද්ධ වූ, බ්‍රහ්මචර්යාමය වූ, සත්‍ය වූ ධර්මය දේශනා කළ සේක. ශ්‍රාවකයාණය ප්‍රාර්ථනා කළ අය සඳහා ජාති ජරා මරණ ඉක්මවා ගොස් අවසාන නිර්වාණයට පැමිණීමට ආධාර කරන චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ දේශනා කළහ. ප්‍රත්‍යේක බුද්ධ යානය ප්‍රාර්ථනා කළ අය සඳහා ද්වාදශාකාර වූ ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය දේශනා කරහ. බෝධිසත්වයන් සඳහා අනුත්තර සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කොට සර්වඥතා ඥානය ලබා ගැනීමට උපකාර වන ෂට් පාරමිතා ප්‍රතිසංයුක්ත වූ ධර්මය දේශනා කළහ. ඉන්පසුව නැවතද චන්ද්‍ර සූර්ය ප්‍රදීප නමින්ම යුක්ත වූ බුදුන් වහන්සේ කෙනෙකු ලොව පහළ වූහ. ඉන්පසුව නැවතද චන්ද්‍ර සූර්ය ප්‍රදීප නමින්ම යුක්ත වූ තවත් බුදුන් වහන්සේ කෙනෙකු ලොව පහළ වූහ. මේ ආකාරයෙන් චන්ද්‍ර සූර්ය ප්‍රදීප යන එකම නමින්ම යුක්ත වූද, භාරද්වාජ නම් එකම ගෝත්‍රයට අයත් වූද බුදුන් වහන්සේලා 20000ක් වූහ. මෛත්‍රීය බෝධිසත්වයෙනි, මෙහිදී මතක තබාගත යුත්ත නම් මුල්ම බුදුන් වහන්සේ මෙන්ම අවසාන බුදුන් වහන්සේද චන්ද්‍ර සූර්ය ප්‍රදීප යනුවෙන් එකම නමින් යුක්ත වූ බවය. උන්වහන්සේලා දෙනමම දසවිධ වූ උපලක්ෂණයන්ගෙන් සමන්විත වූ අතර ආදියෙහි, මධ්‍යයෙහි සහ අවසානයෙහි කල්යාණ වූ සුදේශිත වූ ධර්මය දේශනා කළහ. ඒ අවසාන බුදුන් වහන්සේ ගිහිගෙයින් නික්මීමට පෙර පුත්‍ර කුමාරයන් 8 දෙනෙකු බිහි කර තිබුණි. පළවැන්නාගේ නම මති එනම් මනසක් ඇති වූ අතර දෙවැන්නාගේ නම සුමති
හොඳ මනස විය. තුන්වැන්නා අනන්තමති අනන්ත වූ මනස යනුවෙන්ද සතරවැන්නා රත්නමති මාණික්‍යයක් බඳු මනස යනුවෙන්ද පස්වැන්නා විශේමති උතුම් වූ මනස යනුවෙන්ද සයවැන්නා විමති සමුද්ඝාතීන් සියලු සැක සමුද්ඝාතනය කරන තැනැත්තා යනුවෙන්ද සයවැන්නා ഘോഷමති ഘോഷාවෙන් යුක්ත මනස අටවැන්නා ධර්මමති ධර්ම මනස යනුවෙන්ද නම් කරන ලදී. මේ කුමාරවරු 8 දෙනාගෙන් සෑම කෙනෙකුම මහද්වීපයන් 4ක අධිපතිව රාජ්‍ය කළ අතර ඔවුන්ට රාජ්‍යත්වයේ ස්වභාවයේ ලක්ෂණ ස්වභාවයෙන්ම ලැබී තිබිණි. තමන්ගේම පියා ගිහිගෙය අතහැර ගොස් අනුත්තර සම්‍යක් සම්බෝධිය අත්පත් කරගත් බව ඔවුන්ට අසන්නට ලැබුණ විට ඒ සියලුම කුමාරවරු කුමාර තත්වයන් අත්හැර දමා උන්වහන්සේ කලාක් මෙන් ගිහිගෙය අතහැර දමා උන්වහන්සේගේ අනුගාමිකයන් වීමට ගියහ. මහායානයට තම සිත් විවෘත කරමින් නිරන්තරයෙන්ම බ්‍රහ්මචර්යාව ප්‍රගුණ කරමින් ඔවුන් හැමදෙනම ධර්ම භාණකයෝ බවට පත් වූහ. එමෙන්ම සතසහස්‍ර ගණන් බුදුවරු සමීපයෙහිදී රෝපණය කරන ලද කුසල මූලයන් සහිත වූහ. ඒ සමයෙහි චන්ද්‍රසූර ප්‍රදීප භාග්‍යවතුන් වහන්සේ අනන්ත නිර්දේශ මිනිය නොහැක්කා වූ ධර්මය නම් වූ බෝධිසත්වයන්ට අවවාදයන් සියලු බුදුවරුන් විසින් සිත්හි තැන්පත් කරගෙන සිටින්නා වූ මහායාන සූත්‍රයක් දේශනා කළහ. එම සූත්‍රය දේශනා කිරීමෙන් පසුව බද්ධ පර්යංකයෙන් වැඩ සිටිමින් උන්වහන්සේගේ ශරීරය සහ මනස නිශ්චලත්වයට පත් කර වූ අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන සමාධි හෙවත් අනන්ත වූ ධර්මයන්හි පිහිටන්නා වූ සමාධියට සමවැදුණහ. එම අවස්ථාවේදී දිව්‍ය ලෝකයෙන් මන්දාරව පුෂ්පයන් මහා මන්දාරව පුෂ්පයන් මංජුෂුක පුෂ්පයන් මහා මංජුෂුක පුෂ්පයන් වර්ෂාවක් මෙන් වසමින් බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක ගණය අතර පතිත වන්නට විය. මුළු බුද්ධ ශේෂ්ත්‍රයම සයවිධ වූ විවිධ ආකාරවලින් වෙවුලන්නට විය. එකල්හි එම සමාගමේ සිටි භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන් දෙවිවරුන් නාගයන් යක්ෂයන් ගාන්ධර්වයන් අසුරයන් ගරුඩයන් කින්නරයන් මහෝරගයන් මනුෂ්‍යයන් සහ අමනුෂ්‍යයන්ද එමෙන්ම මාණ්ඩලික රජවරුන් මෙන්ම චක්‍රවර්ති රජවරුන්ද යන මේ පිරිස් මින් පෙර මෙවැනි ලාභයක් කිසි දිනක ලබාගෙන නොතිබූ හේයින් දෙයත් එක්කොට බුදුන් වහන්සේට වැඳ නමස්කාර කොට සිටියහ. එම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ පෙර දිග ඇති බුද්ධ ශේෂ්ත්‍රයන් 18000ක් එයින් එකක්වත් අත් නොහැර දැන් අප දකින්නාක් මෙන් ආලෝකමත් කළා වූ රශ්මි ධාරාවක් තම ඌර්ණ රෝම ධාතුවෙන් නිකුත් කොට වදාළහ. මෛත්‍රිය බෝධිසත්වයෙනි. එම අවස්ථාවේදී එම පිරිසෙහි ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රාර්ථනා කරමින් සිටියා වූ බෝසත්වරුන් කෝටි 20ක් එහි රැස්ව සිටිය බව මතක තබාගත යුතුය. මුළු බුද්ධ ශේෂ්ත්‍රයම එම ආලෝකයෙන් ඒකාලෝක වනු දැකීමෙන් මෙතෙක් නොවූ විරූ ලාභයක් ලැබීම නිසා එම ආලෝකයට හේතු වූ කරුණු දැනගැනීමට කැමති වූහ. එම අවස්ථාවේදී 800ක් අතවැස්සන් සමග සිටියා වූ වරප්‍රභා නම් බෝධිසත්වවරයෙක් විය. චන්ද්‍රසූර ප්‍රදීප භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට වරප්‍රභා බෝධිසත්වයන් අරභයා බෝධිසත්වයන්ට අවවාදයක් වූ සීලුම බුදුවරු විසින් දරා ගන්නා වූ සද්ධර්ම පුණ්ඩරික නම් මහායාන සූත්‍ර ධර්මය දේශනා කළසේක.